මොනවා කියන්නේ? කපාල අනේ සුදු අප්පු තාත්තේ කදිනගල මන් තොරම් බලන්න ආස. අන්තක සේවකයා අසිර කරුවරගෙන යන්නේ. පුදු පුදුට මං ආදරේ. පුදු පුදු මගේ මල්ලියන්. ඒ පුදු ලස්සනයි නේද? හැම වෙසක් එකටම හැම පොසොන් එකකටම අපේ බූස්සේ තියෙනවා ලස්සන තොරන් කලාපයක්. ඒකේ තොරන් ටික තමයි මේ බලන් ඉන්නකෝ ඒක හරිම ලස්සනයි. අපි පවුලම ගියා ඉතින් බලන්න. මේ ඉන්නව පේනවනේ. කනවනේ. ඒක තමයි. බුදු සරුවත් එන්න නයා කවුත්තාත්ටි. එයා තමයි මුචලින්ද. මුචලින්ද නාගදරන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වටේ හිටිලා එයා බුදුහාමුදුරුවන්ට ආරක්ෂාව එතකොට බුදුහාමුදුරුවන්ට හෙවන සපයනවා ඒ නයා. අපි පව් කරන්න හොඳ නෑනේ. ඕ පව් කරන්න හොඳ නෑ. පින් තමයි ගලන්න ඕනේ නේද? ඉතින් මුචලින්ද නාගදරණයත් ඔන්න ওই විදිහට ලස්සනට තොරණක් විදිහට හදලා තිබුණා. හරිම ලස්සනයි ඒක. ඉතින් අපි හැමෝම බලාගෙන හිටියා හරිම පුදුම වෙලා ඒ දිහා. අර ඉන්නේ මුචලින්ද නාගයා. කවුද? මුචලින්ද ඉතින් මේකත් හරිම ලස්සන කූඩුවක් නේද? එයා මේකත් බැලුවා නේ? ලස්සනයි නේ? ඒක තමයි. අර කවුද උණුවටින් වතුර බොන්නේ තාත්තා? ඒ උණු බටින් වතුර බොන්නේ පුතේ. ඒ ජාතක කතාව. නලපාන ජාතකය. මොකද්ද? කියන්නේ මොකද්ද? නලපාන ජාතකය. මොකද්ද? නලපාන ජාතකය කියන ඔය අවල්ලිට ආදලේ නේ. තාත්තා මේ කතාව මොකද්ද? ඒක තමයි පුතේ පටාචාරා ජාතකය. මේ ඉන්නේ පටාචාරගේ සැමියා. එයාට නයා ගහලා නැති වෙලා. මේ ඉන්නේ එයාගේ පුතේ වතුරේ ගහගෙන යනවා නේ පව් නේද? මේ ඉන්නේ පටාචාරා එයාගේ අනිත් පුතා පුතේ අරගෙන යනවා උකුස්සෙක්. මේ පේනවද? පව් නේද? ඊට පස්සේ එයාගේ එක පුතෙක් ගඟේ ගහන් යනවා. එක පුතෙක් උකුස්සෙක් අරන් යනවා. සැමියාත් නැති වෙලා අයෙක් ගහලා අනේ පව් නේද? අන්තිමට පටාචාරය යන්නේ කවුරු ළඟටද? බුදුසාදු ළඟට නේ. අම්මත් එක්ක මල්ලි තොරම් බලන්නේ. මල්ලි හරි ආසයි දන්නේ කවුද වැදගෙන ඉන්නේ? බබා බුදුසාදුට වැඳන් ඉන්නවද? ඒක තමයි. මම ප්‍රාර්ථනාවක් කළාද? මොකද්ද ප්‍රාර්ථනාව? අම්මටයි තාත්තටයි ඔයාලටයි කය දෙන්න එපා. ඔයා චෝවිනියනේ. කවුද කියලා දුන්නේ ඒවා? අම්මද කියලා දුන්නේ? ඒක තව ලස්සනයි නේද? ඒ වගේ කුඩු ගොඩක් තිබුණා නේ. ඔයා යන්න ආස් තාත්තයි කරේ නැගලා නේ තොරම් බලන්නේ. ඒක තමයි තාත්තා කාලේ තියන් ගියේ. වේනවා. බුදු සාදු සෝයි නේද? හොඳයි අර ඉන්නේ වේනවනේ. අන්න දල්ල යකුචා. ජල යකුසා නෙමෙයි ජල රකුසා. කවුද? ඔක්කොම කනවා නේද? එයා තමයි නලපාන ජාතකයේ. දැන් බත් කවා ගන්න පුළුවන් එයාට කියලා. අම්මා යාතරම් මම බයයි. නලපාන ජාතකය කියන්නේ පුතේ මේ වඳුරු ටික ජල රකුසකින් බේරිලා එකමුතු වෙලා කොහොමද